කොළොම්බියා වලින් සුපුන් අයින් වුණාට පස්සේ සුපුන් මිස් වුණානේ සෑහෙන පිරිසකට. ඔව්. කඳු පාර ඈත අයිනේ සඳ රැක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා. ඒ සුපුන්න මිස් වෙච්ච කට්ටියට සුපුන්ගේ අර අලුවරේ කියපු සින්දු මිස් වෙච්ච කට්ටියට ඒ රහ ඒ විදිහටම ඉස්සරහට බලාගන්න පුළුවන්. අදරයට බලාගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. අපි යන්නේ ගොඩක් බෑන්ඩ් යන පාරේ නෙමෙයි. අපි තෝරගන්න සින්දු, අපි කොහොමද ප්ලේ කරන්නේ, අපි ගහන ඇරේන්ජ්මන්ට් මොනවද, මේ හැමදේම වෙනස්. හැම බෑන්ඩ් එකක්ම යන පාරේ ගියොත් වෙනසක් නැහැ නේද? ලංකාවේ අපිට සෙට් වෙන අපේ වයිබ් එක තියෙන විදිහට තමයි අපි ගහන්නේ ඉන්නේ. මං හිතනවා ඔයාලට මිස් වෙච්ච කැල්ල සෙට් වෙයි කියලා. ඒ කියන්නේ මට තව එකක් මතක් වුණා. බහුතරයක් UK වල තියෙන ඉවෙන්ට්ස් ප්ලේ කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවෙන් අපි ගෙන්නන බෑන්ඩ් එක. මම හිතනවා දැන් ඔයාලා මේ UK ඇතුළෙම ඉන්න කට්ටියක් විදිහට ෆෝම් වුණාට පස්සේ ඒකත් විශේෂ ප්‍රතිලාභයක් වෙයි කියලා බලන් දෙන කට්ටියටයි මේක රස විඳින කට්ටියටයි මම දැක්ක එක මට ඔලුවට එක පාට මම දෙයක් තමයි UK ඉන්න පිරිසට අපිට ඔයාලගේ බෑන්ඩ් එකකින් මම හිතන්නේ එළියෙන් කට්ටියක් ගෙනල්ලා ගහනට වඩා බෙනිෆිට් එකක් තියෙයි නේද? එකක් තියෙනවා. මොකද මං කියන්නේ ඒකට හේතුව. දැන් අර අපි ලංකාවේ දිද්දී ලංකාවේ ඇහෙන සින්දු ටිකට වඩා අපි මෙහෙ ඇවිල්ලා අහන සින්දු ටිකේ සහ අපි සෙට් වුණාට පස්සේ කියන සින්දු ටිකේ පොඩි වෙනසක් තියෙනවානේ. ඒ මෙහෙට ආවම මේක තේරෙන්නේ. අන්න ඒ සින්දු ටික තමයි වදින්නේ. එතකොට අර මෙහෙ ඉන්න අයගේ රහ තමයි අපි දෙන්නේ. එහෙම සින්නක් තියෙනවා පොඩි. එහෙම තමයි මං හිතන්නේ මේ වෙනස තියෙන්නේ එතන. සහ මෙහෙ ඉන්න මිනිස්සුන් හරියටම ඔයාලට තේරෙනවා ඔයාලා මෙහෙ ඉන්නේ. අපි මෙතන ඉන්නේ. අන්න ඒ කෑල්ල හොඳට මතක තියාගන්න. ඉතින් අර ඔයාලගේ රහ ඔයාලට ගැළපෙනම විදිහට එකෝස්ටික අරන් එනවා. ඉතින් අපි අද රැට බලමු නේද කොහොම වැඩ වෙන්නේ කියලා.